මල් පැල කියලා ඔයාලා එවලා තියෙන්නේ වල් පැල. ඔන්න බලන්නකෝ ස්වාමින් වහන්සේලාට කතා කරන විදිය. කතා කරන්නවත් දන්නේ නැහැ. හරිද? මාධ්‍ය සාකච්ඡාවක තමයි මේ කියන්නේ. ඔන්න බලන්නකෝ මේ මාධ්‍ය සාකච්ඡාව පොඩ්ඩක් බලලා ඉන්නකෝ. බලලා අපි කතා කරමු. ඔහොම ඉන්නකෝ. මේක නීති විරෝධයක් මේක අධිකරණයෙන් බෙරගත යුතුයි කියලා දැඩි ස්ථාවරයේ හිටියා. ඔබතුමා ඔය කස්සප කියන එක්කෙනා ඔබතුමා ඔය කස්සප කියන එක්කෙනා ත්‍රිකුණාවල හැම පාසලකම ගියා. හැම පාසලෙම මෙලවුවා. කරුණාකරලා ඔබතුමාලා කතා කරන්න කියලා ඕන දෙයක් කිය. කස්සප කියලා දැන් ඕන දෙයක් කිය. කතා කරන්න කියලා ඔව් ඉතින්. එහෙම කතා කරන්න එපා. කස්සප කියනවා. ඔව් ඉතින්. එහෙම කතා කරන්න එපා. කස්සප කියනවා. හා අන්න ඔක තමයි ඔබතුමාලගේ භාවිතය. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඩෙන්ටි කාඩ් එකක් තියෙන කරගල ඉඳලා වැඩ කරපු ඒ කස්සප ස්වාමීන් වහන්සේට හාමුදුරුවන්ට කස්සප කියලා අවුලක් වෙන එකක් නැද්ද ඔබතුමා පක්ෂයක් විතර ගත්තොත් දැක්ක නේද මල් පැල කතා කරන විදිය? මල් පැල නෙමෙයි. ඒ වල් පැල. ඔයාලට වැරදිලා තමයි උන්ට ඡන්දෙ දීලා තියෙන්නේ. අපි ඔච්චර අපිට අපහාස කරන අර රාජාංගනේ හාමුදුරුවන්ටත් අපි හාමුදුරුවනේ කියලා කතා කරන්නේ. මොන්න ජරා වැඩේ කරත් අපි සිවුරක් දාගෙන ඉන්නවනම් ඒ හාමුදුරන්ට අපි කියන්නේ හාමුදුරුවනේ කියලා. හැබැයි මේ හාමුදුරුවෝ රට ජාතිය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් කතා කරන ස්වාමීන් වහන්සේ නමක් කස්සප හාමුදුරුවෝ කියන්නේ. ඒ කස්සප හාමුදුරුවෝ කියන්න තරම්වත් උගේ කට ඇරෙන්නේ නැහැ. ඒ තරම් මෙලේච්ච සෙට් එකක් තමයි උන් සෙට් එක. ඒ කියන්නේ වැඩක්ම නැහැ කතා කරලා. ඒක නිසා ඔයාලා හොඳට මතක තියාගන්න ඊගාව ඡන්දෙදී පත් කරලා එවන්න ඕනේ කතා කරන්න පුළුවන් මිනිස්සු ස්වාමින් වහන්සේලා කියලා. ගරු කරලා කතා කරන්න. අවම සදාචාරයවත් තියාගන්න ඕනේ මාධ්‍යයකදී. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මචං කලකිරණ උඹලා ගැන ඕක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් මචං ජය වේවා.